සුබ දවසක් වේවා. අද අපි බලමු මේ sign in process එකේ මේ තියෙන remember me එක කොහොමද වැඩ කරන්නේ කියලා. මේකේ මොකද වෙන්නේ කියලා අපි බලමු. එතකොට මේ දැන් අපි කලින් වීඩියෝ එකේ කතා කරා වගේ sign in process එක කතා කරන්නේ නැහැ. අද අපි කතා කරමු remember me එක විතරක් කොහොමද වැඩ කරන්නේ sign in process එකත් එක්ක. මෙතන අපි ඊමේල් එකක් අහලා පාස්වර්ඩ් එකක් ගහලා මේ remember me කියන මේ ඉන්පුට් එක චෙක් කරගත්තොත් ඊට පස්සේ මෙතන sign in බටන් එක එපුවට පස්සේ sign in බටන් එක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට අපේ මේ data ටික කෙලින්ම මේ හැම remember me කියන එකට ID එකක් වගේම email එකට email to password එකට password to කියලාත් ID තියෙනවා. මෙන්න මේ sign in මේ කියන ෆන්ක්ෂන් එකේ start වෙන මේ on click එකක් sign in බටන් එක ක්ලික් කරාට පස්සේ එතකොට මේක තියෙන්නේ script.js කියන ෆයිල් එක ඇතුලේ මෙන්න මේ ෆන්ක්ෂන් එක මේ අපි මේ JavaScript data ඔක්කොම ටික කෝඩ් කරලා තියෙන්නේ. එතකොට අපි මේකට ගියාට පස්සේ මේකේ තියෙනවා අපි කලින් වීඩියෝ එකේ කතාව කරා වගේ ෆෝම් data එකකට append කරලා ඒක අපි මේ sign in process.php කියන එකට post method එක හරහා asynchronous වලින් send කරනවා. ඊට පස්සේ අපිට අද කතා කරන්න තියෙන්නේ මේක sign in process php කියන ෆයිල් එක ඇතුලේ මේ එක process වෙන විදිහ තමයි අපිට කතා කරන්න තියෙන්නේ. හරි. එතකොට මේ කෙනෙක්ට පුළුවන් ඉතින් මේ විදිහට මේ ඊමේල් එකක් පාස්වර්ඩ් එකක් ගහලා මේ remember me කියන ටැග් මේ ටික් එක ඔන් කරලා sign in බටන් එක ක්ලික් කරලා sign in වෙන්න. ඊට පස්සේ ආපහු වතාවක් කවදා කියන්නේ ආපහු වතාවක් එයා sign in වෙන්න හැදුවාට පස්සේ එයාගේ ඊමේල් එක පාස්වර්ඩ් එක මේ ඔටෝ මේ යාලා ස්ටෝර් කරගෙන කුකීස් ඇතුලේ තමයි ස්ටෝර් කරගන්නේ. සාමාන්‍යයෙන් නීතියකුත් නෙමෙයි ඒක සාමාන්‍යයෙන් එක රීතියක් විදිහට සලකනවා. සාමාන්‍යයෙන් මේ ඊමේල් පාස්වර්ඩ් වගේ දේවල් බ්‍රවුසර් එකේ කුකීස් වල ස්ටෝර් කරලා තියන්නේ නැහැ. මොකද සාමාන්‍ය එක්සෙස් ඇටැක් වගේ එහෙම නැත්නම් ක්‍රොස් සයිට් මේ ඇටැක් වගේ කෙනෙක්ට කරලා යාළගේ ඊමේල් පාස්වර්ඩ් ටික ගන්න පුළුවන්. එතකොට මේ ඒ හින්දා රීතියක් විදිහට ඒක කරන්නේ අපි දැන් මේ වීඩියෝ එකේ විදිහට ඒක කොහොමද වෙන්නේ කියලා බලමු. ඒක වෙන්නේ කියන්නේ මේ remember me එක වැඩ කරන්නේ කොහොමද කියලා බලමු. ඊට පස්සේ මේ අපි යමු sign in process.php කියන එක ඇතුළට. ඒක ඇතුළට ගියාට පස්සේ අපේ අර එහෙන් එවපු data ටික ඔක්කොම EPR කියන්නේ email එක password එක remember me කියන ටික් එක මෙන්න මේ ටික අපි මෙහෙන් email password remember me කියලා අලුත් variable ටිකක් හදලා මෙහෙන් අල්ලගෙන තියෙනවා. හරි. එතකොට අපි මේ remember me එක ගැන කතා කරොත් මෙතන if එකක් දාලා check කරගන්නවා remember me කියලා එකක් තියෙනවද remember me කියන එක check වෙලා trueද කියලා මේ if condition එකක් ඇතුලේ. ඒක true නම් අපි මේක set cookie කියලා මෙහෙම දාලා ඒක ඇතුලේ email කියලා දාලා ඒ අපි අරන් email එකේ type කරපු email එකේ value එක එතෙන්ට set කරලා ඒකට option එකක් දානවා time එක මේ විදිහට මේ කියන්නේ සාමාන්‍යයෙන් අවුරුද්දක් මේ ටයිම් එක ඒ කියන්නේ මේක එක්ස්පයර් වෙන්න තියෙන කාලය තමයි මෙතෙන්ට අපි සෙට් කරන්නේ. මේක අවුරුද්දකින් තමයි එක්ස්පයර් වෙන්නේ. එතකොට ඒ වගේමයි මෙතන සෙට් කුකී එකක් දාලා ඊළඟට අපි සෙට් කරලා තියෙනවා ඒකට මේ පාස්වර්ඩ් එකක් අපි අර එහෙන් ඉන්පුට් කරපු පාස්වර්ඩ් එක ඒකත් අවුරුද්දකින් තමයි එක්ස්පයර් වෙන්න අපි සෙට් කරලා තියෙන්නේ. එතකොට මේ අපි remove me කියන ටික් එක ඔන් කරලා sign in වුණොත් මෙතන මේ expire වෙන්න ඒ කියන්නේ cookie එක store වෙලා තියෙනවා. අපිට එතකොට ආයේ මේ input වල මේ එයා අපේ sign in email එක password එක input කර ඉන්න දෙයක් නැහැ. මේ automatically value set වෙනවා එතෙන්ද cookie වලින්. එතකොට මේ set cookie කියන එක පාවිච්චි කරලා තමයි මේ cookie ටික store කරලා තියෙන්නේ. මේ cookie එකක් store කරන්නේ එහෙමයි.
ඊට පස්සේ අපි බලමු මේ remember me කියන එක false නම්. ඒ කියන්නේ අපි අරකට ටික් එක දාලා නැතුව sign in වුණොත් මොකද වෙන්නේ කියලා. අපි ඒකට ටික් එක දාලා නැතුව sign in වුණොත් ඒ කියන්නේ මේ if condition එක false වෙනවා. එතකොට if condition එක false කියන්නේ මේක දැන් true නේ. මේක else එක. මේක else එක තමයි වැඩ කරන්නේ එතකොට. එතකොට මේ set cookie කරනවා email එක. මෙතන අපේ මේ ටයිම් රේන්ජ් එකට වැලියු එකක් දාලා නැහැ. මේක මොකද වැලියු එකක් දාන්න නැහැ. වැලියු එකක් දාන්න බෑනේ. අපි මේක remember me කියන එක ටික එක දාලා නැහනේ. එතකොට මේ අපි රින එක කියලා දානවා. මේ රින එක දාපුවහම තියෙන කුකී එක remove වෙනවා ඔටෝම. තියෙන කුකී එකත් remove වෙනවා ඔටෝම. එතකොට ඒ වගේම ඊමේල් එකට ඒ වගේමයි පාස්වර්ඩ් එකටත් ඒ විදිහටම එම රින එක දාලා set cookie එකක් දානවා. ඊට පස්සේ මේ ඔටෝමැටිකලි තියෙන කුකී එක අයින් වෙනවා. true කියලා දාලා ගියොත් කුකී එකක් තියෙනවා නම් මේ කුකී එක ස්ටෝර් වෙනවා. ඔය විදිහට තමයි remember me එක මේ sign in process එකත් එක්ක වැඩ කරන්නේ මේකෙදි. මේ ඉතින් අද ඒ remember me එක ඒ කතාවේ ওই ටික තමයි තියෙන්නේ. thank you